ඒතර මම දැන් කියලා දෙන්නම් කොහොමද අපි වැවක් එතකොට නිකන් වෙන ඇල පහරක් වගේ වතුර එකක් කොහොමද අපි හදන්නේ කියලා. සමහර කට්ටිය මුහුදක් හදන්නත් මේ ක්‍රම පාවිච්චි කරනවා. ඒතර දැන් වැවක් හදනකොට අපිට දැන් වතුර සිමුලේෂන් එක පාවිච්චි කරන්න බෑනේ ඇත්තටම. ඒක ලැග් වෙන වැඩක් සහ සෑහෙන ලොකු ඒරියා එකක් හදන්න අමාරුයිනේ. ඒ හින්දා අපි පාවිච්චි කරන්නේ මේ විදිහට ඇට් වලට ගිහිල්ලා මෙෂ් වලට ගිහිල්ලා ප්ලේන් එකක් තමයි වතුර විදිහට පාවිච්චි කරන්නේ. මම මේක මේ විදිහට S ඔබලා ලොක් කරගන්නවා. මේක ඔයාලට ඕන තරම් ලොක් කරගන්න පුළුවන්. මොකද මේක ලැග් වෙන්නේ නැහැ ගොඩක්. ඒ කියන්නේ අපි මේකට ෂේඩ් එකක් දාන්නේ වතුර වගේ පේන විදිහට. ඊට පස්සේ අපි යනවා මෙතන ෂේඩින් වලට. ෂේඩින් වලට ආවට පස්සේ අපි මේක ක්ලික් කරලා මෙතන දෙනවා නිව් කියන බටන් එක ඔබනවා. දැන් මෙතන තියෙනවා මැටීරියල් එකක්. මේක මවුස් එකේ වීල් එකෙන් zoom කරන්නේ මවුස් එකේ වීල් එක ක්ලික් කරලා තමයි මේක එහෙට මෙහෙට කරන්නේ. ඊට පස්සේ මම මේක ක්ලික් කරලා මම මේකේ තියෙන මෙන්න මේ රෆ්නස් කියන එක මෙහෙම අඩුම කරලා දානවා. ඊට පස්සේ බේස් කලර් එක මම මේ විදිහට කළු පාටටම අඩු කරලා දානවා. චුට්ටක් විතර තියාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ අපි මේකට ඇඩ් කරගෙන shift එකයි A එකයි ඔබලා මෙතන සර්ච් කරගන්න noise texture කියන මෙන්න මේ noise texture කියන node එක. ඊට පස්සේ මේකට ඇඩ් කරගන්න shift A ඔබලා bump කියන node එක. මේ දෙක මේ විදිහට තියාගෙන මෙතන noise texture එකේ factor කියන එක මේ විදිහට click කරන් ගිහිල්ලා connect කරන්න මේකේ තියෙන height කියන එකට. ඊට පස්සේ මේ bump එකේ තියෙන normal කියන එක connect කරන්න මෙන්න මේ node එකේ තියෙන normal එකට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මේ distance කියන එක click කරලා මෙතනට එකක් කියන එක දාන්න. දැන් ඔයාලට පේනවා ඉතින් මේ විදිහට වතුර වගේ shape එක මෙතන හැදුනා. දැන් ඔයාලට කරන්න තියෙන මෙතන scale කියන එක මේ විදිහට වැඩි කරන්න පුළුවන්. ඒතර මේ විදිහට මෙතන වතුර වගේ මේකේ රැලි හැදෙනවා. ඊට පස්සේ මෙතන details කියලා තියෙනවා. details චුට්ටක් වැඩි කරන්න පුළුවන් වතුරේ තියෙන details. ඊට පස්සේ roughness කියන එක විතර ඒ වුණාට දැන් ඔයාලා ඇත්ත වතුරකට ගිහිල්ලා බැලුවොත් ගොඩක් වෙලාවට අර details ගොඩක් වෙලාවට මෙහෙම අඩුයි. කියන්නේ details වැඩි කරන්න ඕනේ නැහැ මෙච්චර. මේ details සෑහෙන අඩුයි. ඒ කියන්නේ මේ වගේ නිකන් මේ වගේ shape එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතන දැන් base color එක අපි කළු පාටට කරානේ. ඔයාලට පුළුවන් base color එකේ කළු පාටම කරන්නේ නැතුව චුට්ටක් විතර මේ විදිහට චුට්ටක් විතර උඩට අරගෙන මේක ඔයාලට කැමති කලර් එකකට දෙන්න පුළුවන් නිකන් මේ වගේ නිල් පාටකට වගේ. ඔයාලා නිකන් රියලිස්ටික් සීන් එකක් හදනවා නම් ගොඩක් වෙලාවට වතුර මේ වගේ ටිකක් අර ගුරු පාටට වගේ දෙන්න. මොකද දැන් ඔයාලා බලන්න ලංකාවේ නැත්තම් වැවකට ගියාට පස්සේ වතුර එක්ක නිකන් තනි සුදු පාටයි. එහෙම නැත්තම් ටිකක් ගුරු පාට හුරු වතුරක් නේ තියෙන්නේ. නිල් පාට වතුර රියල් ලයිෆ් එකේ නෑනේ. ඒතර ඒ විදිහට තමයි අපි වතුර මේකේ හදන්නේ. මම ඔයාලට මෙතන HDR එකක් දාලා පෙන්නන්නම්. මේක හොඳට පෙන්වන්න ඕන හින්දා. අපි මේකේ සයිකල් වලට ගිහිල්ලා මේක හදමු පොඩ්ඩක්. ඊට පස්සේ මම මේ වගේ එකක් මෙතන ඇඩ් කරලා පෙන්නන්නම්. ඔයාලට දැන් පේනවා. ඉතින් මේක ඇවිල්ලා ටිකක් රියලිස්ටික් ලුක් එකකට මෙතන වතුර තියෙනවා. එතකොට මෙතන ඩීටේල්ස් වැඩි කරද්දි වෙන්නේ මේ වගේ දෙයක්. ඔයාලට දැන් මේක පැහැදිලිව පේනවා ඇති. ස්කේල් කෙනෙක් ඕන වැඩි කරන්න පුළුවන්, රෆ්නස් කෙනෙක් වැඩි කරන්න පුළුවන්. මේවත් මේවන වැඩි කරන්න ඕනේ නැහැ. ඒවා පාවිච්චි කරන්න ඕනේ නැහැ. මම සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් පාවිච්චි කරන්නේ මේකේ බම්ප් කියන එකේ මෙන්න මේ ස්ට්‍රෙන්ච් කියන එක මම අඩුම කරගන්න සාමාන්‍යයෙන් මෙන්න මේ ගානට වගේ ලාවට චුට්ටක් පේන විදිහට අඩු කරගන්නවා. ඒතර තමයි පොඩ්ඩක් රියලිස්ටික් ගතියක් වතුරේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ වතුර ඇනිමේට් කරන්න එපා. මේක නිකන් හෙල්ලෙන්නේ නැහනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ මම කරන්නේ මෙතන මේ noise texture කියන එක ක්ලික් කරලා control එකයි T එකයි යොමනවා. මේක එන්නේ නැත්නම් ඔයාලගේ මෙතන edit වලට ගිහිල්ලා preference වලට ගිහිල්ලා add-ons වලට ගිහිල්ලා මෙතන search කරන්න මෙන්න මේ node wrangle කියන option එක. මෙන්න මේ node wrangle කියන එක ඔයාලගේ enable කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන control එකයි T එකයි යවුවට පස්සේ මේ ක්ලික් කරලා මේ විදිහේ දෙකක් අලුතෙන් එනවා. ඒතර මතක තියාගන්න ඔයාලා මේ ඔක්කොම select කරලා තියදී control T ඔබන්න එහෙම එපා. ඔයාලා අනිවාර්යෙන් මේක විතරයි select කරලා control එකයි T එකයි ඔබන්න ඕනේ. ඊට පස්සේ මේ එන එකේ ඔයාලා පේනක් තියෙනවා rotation කියලා තියෙනවා. rotation කියන එක මේක mouse එකෙන් click කරගෙන මේ mouse එක ඔයාලා අදින්න නිකන් දකුණු පැත්තට වගේ. ඒතර ඔයාලා පේනවා ඉතින් වතුර මේ පැත්තට move වෙනවා. මේක සාමාන්‍යයෙන් වෙනස් වෙනවා කියන්නේ ඔයාලා මේක හරවගෙන ඉන්න පැත්ත අනුව මේක යන දිශාව වෙනස් වෙනවා. ඒක තමයි මේක XYZ කියලා නිකන් එක එක පැති වලට තියෙන්නේ. X පැත්තට මේව කරොත් මේක මේ පැත්තට යනවා. මම මෙතන viewport shading වලට එන්න. ඊපස් අපි scene light එක දෙමු. හරි. එතකොට අපි මේක X පැත්තට යද්දි මේ පැත්තට යනවා, Y පැත්තට යද්දි මේ පැත්තට යනවා. ඒතර අපි මේක animate කරන්න මෙහෙමයි. මෙතන click කරන්න දැන් X පැත්තට යන්න ඕනේ මට. මම මේ විදිහට X පැත්තට යන විදිහට තමයි හදන්නේ. ඒතර මම කරන්නේ මේක click කරා. ඊට පස්සේ මේ විදිහට hashtag එකක් ගැහුවා. ගහලා මෙතන type කරන්න ඕනේ simple ලකුණු වලින් frame ඊට පස්සේ ඇල ඉරක් කියන්නේ මේ subdivide කරන බටන් එක ඇල ඉර ඊට පස්සේ මෙතන type කරන්න 100 කියලා
දැන් මේ විදිහට ඔයාලා නිකන් ස්පේස් එක බලලා ප්ලේ කරොත් වතුර මේ විදිහට යනවා. ඒතර මතක තියාගන්න මෙතන ඔයාලා ගහන නම්බර් එක අනුව තමයි මේ වතුරේ ස්පීඩ් එක තීරණය වෙන්නේ. දැන් මම මෙතන 100 නේ තියෙන්නේ. මම මෙතන 1000ක් කියලා ගැහුවොත් එම ඔයාලා පේනවා වතුර යන ස්පීඩ් එක මේ විදිහට අඩු වෙනවා. ඒතර මම මෙතන 10 කියලා ගැහුවොත් වතුර සෑහෙන ස්පීඩ් එකකට යනවා. ඒකෙන්ද ඔයාලට ගැළපෙන ගානට වතුර හදාගන්න සාමාන්‍යයෙන් 400ට වගේ තිබ්බොත් වතුර මේ ගානට වගේ තමයි යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඕන තරම් මේ විදිහට ලොකු කරගන්න පුළුවන්. ඒතර මේකේ ස්කේල් එක තව ටිකක් මේ විදිහට වැඩි කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. මේක ඇවිල්ලා ඇත්තටම ලැග් වෙන්නේ නැහැ. මෙහෙම තමයි අපි ඇත්තටම වතුර හදන්නේ. මම ස්කේල් එක තව චුට්ටක් අඩු කරගන්නවා. ඊට පස්සේ මෙහෙම හිතන්න දැන් අපි හිතමුකෝ ඔයාලට ඕනේ මේක මම ගන්නම්කෝ. මෙන්න මේ ඔබ්ජෙක්ට් එක වතුරේ යට තියනවා වගේ චුට්ටක් පෙන්වන්න ඕනේ. හේතුව මේක ඇවිල්ලා අර රියලිස්ටික් නෙමෙයි මේ ප්ලේන් එක ගන්න තියෙන්නේ මේක විනිවිද පේන්නේ නැහැ. මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලට පුළුවන් මේ ප්‍රින්සිපල් කියන නෝඩ් එකේ ඇල්ෆා කියන එක චුට්ටක් මේ විදිහට අඩු කරලා දාන්න පුළුවන්. ඒතර ඔයාලගේ සීන් එකේදී අර යට තියෙන ඔබ්ජෙක්ට් මේ විදිහට ටිකක් පේනවා. මොකද මෙතන මේ ෂේඩ් එක ටිකක් අර විනිවිද පේන්න පටන් ගන්නවා. ඒ විදිහට ඇල්ෆා එක චුට්ටක් අඩු කරලා මේ විදිහට හදා ගන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක තමයි ඔයාලට යූස් කරන්න පුළුවන් මෙතන ප්‍රින්සිපල් එක වෙනුවට මෙතන යූස් කරන්න පුළුවන් shift A ඔබලා මෙන්න මේ glass BSDF කියලා එකක් යූස් කරන්න පුළුවන්. ඒතර ඔයාලට පුළුවන් මේක ඇවිල්ලා මේ කනෙක්ට් කරන්න මෙන්න මේකට. ඊට පස්සේ මේ normal කියන එක කනෙක්ට් කරන්න මේ glass එකේ තියෙන normal එකට. මම මේක සයිකල් වලට ගිහලා පෙන්නන්නම් මම මේක. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට අර යට තියෙන ඔබ්ජෙක්ට් මෙතන glass shade එක දැම්මට පස්සේ මෙහෙම පෙන්නනවා. මෙතන කලර් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට අඩු කරගන්න පුළුවන්. හැබැයි glass එකේ නම් අර කළු පාට කරන්න යන්න එපා. ඒතර මොකද පේන්නේ නැහැ. රෆ්නස් එක මේ විදිහට හදා ගන්න පුළුවන්. IOR එක හදා ගන්න පුළුවන්. මේ වගේ යූස් කරන්න පුළුවන්. හැබැයි මම glass එක නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. හේතුව glass එකකට චුට්ටක් වැඩිපුර මෙමරි එකක් යන හින්දා. ඒකින්ද දැනට මේ ප්‍රින්සිපල් කියන එක යූස් කරන එක හොඳයි. ඒ කියන්නේ ලොකු ඒරියා එකක් හදනවා නම් මේක යූස් කරන එක හොඳයි. මේක normal එකටනේ. හරි. ඒතර මේ විදිහට ඔයාලට පුළුවන් large area එකක් හදන්න lag වෙන්නේ නැතුව animate කරලා. එතකොට මම තව වීඩියෝ එකක් ගේන්නම් මේකේ. ඒකේ මම කියලා දෙන්නම් කොහොමද වතුරේ දැන් වතුරේ ඔබ්ජෙක්ට් එකක් යනවා නම් වතුර හෙල්ලෙන විදිහට ඇනිමේට් කරන හැටි ඊට පස්සේ මම ගේන්න ඉන්නවා වැස්ස වහිනකොට කොහොමද ඇනිමේට් කරන්නේ. ආයෙ මම හිතාගෙන ඉන්නවා රියල් ටයිම් වතුර සිමියුලේෂන් තියෙන ඇඩොන් එකක් අරන් එන්න. එතකොට ෆ්ලිප් ෆ්ලුයිඩ් එක තියෙනවා ඒක අරන් එන්නත් ඕනේ. ආයෙ මම මොකක් හරි ගේන්න හිටියා මට ඒක මතක නැහැ.